පිරිමි ළමයි කතාව කියලා කියන්නේ මේ දවස්වල හැමෝම ගොඩක් ආසාවෙන් බලන කතාවක්. ඉතින් යාළුවනේ ඔන්න පිරිමි ළමයි කතාවේ දැන් කතාව උණුසුම් තත්ත්වයකට පත් වෙලා තියෙන්නේ. ඉතින් කොහොම හරි උක්කු බබා හිතාගෙන ඉන්නේ පොඩි මහත්තයාගේ දිල්හාරගේ සම්බන්ධයක් තියෙනවා කියලා. ඉතින් අන්න ඒක නිසා තමයි පොඩි මහත්තයා මුණ ගැහෙන හැම වෙලාවෙම උක්කු බබා එයත් එක්ක වලියට යන්නේ. ඉතින් ඔන්න ඊයේ කොටසදී ඔයාලා දකින්න ඇති පොඩි මහත්තයාගේ ඉවසීමේ සීමාව ඉක්මවා ගිහිල්ලා පුංචි හාමුට තම්මැට්ටමෙන් ඔලුවට ගහනවා. ඉතින් ඒ වෙලාවේ පුංචි හාමු සිහිය නැතුව බිම ඇදගෙන වැටෙනවා. ඉතින් මෙතනට එන තිවංක පුංචි හාමුව අනිත් පැත්තට ඇදලා දාලා හිමීට එතනින් මාරු වෙනවා. ඉතින් යාළුවනේ ඔන්න දිල්හාර මේ ගැන ආරංචි වෙලා පුංචි හාමුව හොයාගෙන එනවනේ. ඉතින් ඔන්න මේ අතරේදී තිවංක මුණ ගැහිලා තිවංක හොඳ මිනිස්සයා වගේ දිල්හාරව පුංචි හාමු ළඟට එක්කගෙන යන්න ලොකු ඉඩකඩක් තියෙනවා. ඉතින් කොහොම හරි පුංචි හාමුට ඉක්මනින් සුව වෙනවා. ඉතින් යාළුවනේ කතාවේ ඉදිරි කොටස්වලදී ලස්සන උණුසුම් සිදුවීම් ටිකක් ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් කොහොම වුණත් පුංචි හාමු විශ්වාස කරන්නේ නැහැ දිල්හාරගේ පොඩි මහත්තයාගේ අතර සම්බන්ධයක් නැහැ කියලා. මොකද මීට කලින් දවසක වෙච්ච සිදුවීමකින් ඔයාලටත් ඒක පැහැදිලි වෙන්න ඇති. ඉතින් පුංචි හාමුට මේ වෙච්ච කරදරය ගැන දැනගත්තට පස්සේ සෙනුරිත් අනිවාර්යෙන්ම පුංචි හාමුව හොයාගෙන එනවා ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් යාළුවනේ මේ කතාව ගැන අලුත්ම තොරතුරු කාටත් කලින් දැනගන්න අපේ channel එක subscribe කරලා නැති යාළුවෙක් ඉන්නවනම් channel එක subscribe කරන්න කියලාත් පුංචි ඉල්ලීමක් කරනවා. එහෙනම් අදට මම ගිහින් එන්නම්. ඔයාලා හැමෝම පරිස්සමෙන් ඉන්න.